hello, welcome to my channel. නෑ මම මේ පන්සල් යන්නේ මේ බෑග් එකකුත් එල්ලගෙන යන්නේ කැම්පස් එකට. දීර්ඝ නිවාඩුවකින් පස්සේ අපි යනවා හොස්ටල් එක අස් කරන්න. අපේ දෙවෙනි අවුරුද්ද ඉවරයිනේ. එතකොට අපිට පෝස්ට් එක දාලා තිබ්බා 10 වෙනිදා 12ට කලින් බඩු ටික සේරම අස් කර ගන්න ඕන කියලා. අපි 6ක් ඉන්නවා. අපි ටික දැන් ඇවිල්ලා හොස්ටල් එක අස් කරන්නයි මේ යන්නේ. මං කලිනුත් හොස්ටල් එකේ වීඩියෝ ගෙනලා තියෙනවා ඔයාලට. තට්ටු 4ක් නැග්ග අම්මෝ දැන් නම් හොඳටම මහන්සි. ඉතින් අද තමයි තියෙන අවසාන දවස හොස්ටල් එකේ. ඉතින් අපි රෑ හැමෝම එකතු වෙලා බඩු ටික අස් කරන්න ගත්තා. ලංකාවෙම shopping කරලා තියෙන්නේ. පේනවනේ. එස් අස් කරනවා. Salva Bright ගන්න මම. නෑ වගේ බඩ පෙන්නන්නේ. තිලක වර්ධනයට ගිහින් කියලා කීයක් හරි ගන්න පුළුවන් තරම් මේවට නම් අපිට පරිසර දූෂණ නඩුවක්වත් ගොනු කරයි කියලා බය හිතෙනවා. හොඳේ නම හොඳට තියෙනවා යන වෙලාවල. ඇඳුම් දාන කරන්න එක දවසේ යුනිෆෝම් එක දාන කරන්න එක ගණන් ගන්න එපා. ඉතින් මෙතන 5 දෙනෙක් මස් කරන්න ගත්තහම මෙහෙම වෙනවා. හැමෝගෙම රේදී බඩු හැමදේම ඉතින් අස් කරන්න එපා. ඔන්න අස් කරාට පස්සේ ඊයේ රෑ ඇත්තටම දූවිලි නාලා හිටිය අස් කරලා ඊට පස්සේ අපි උදෙන්ම ලෑස්ති වුණා බඩු ටිකත් පල්ලෙහාට අරගෙන ඇවිල්ලා ලොරියකට කතා කරලා තිබ්බේ යාළුවගේ ගෙදරට තමයි අපි ගෙනihin දාන්න කතා වෙලා හිටියේ. බෑග් ටික දැම්මට පස්සේ අපිට ඒ කියන්න ඉඩ නැහැ. බලන්නකෝ. ඒ තරම් බඩු ගොඩක් අපි අස් කරා ළමයි. මේ බඩු ගොඩ මොකද මෙතන 5 දෙනෙක්ගේ දේවලුයි ආය අපි උයන දේවල් රයිස් කුකරේ හැමදේම අපි අරන් යන්න එපා. මේ කොහෙද යන්නේ? අන්තිමට ඉතින් මේවා තමයි අපේ මතක හිනා වෙවි කට්ටියම ඉතින් Done with the ex. On to the next. Campus ජීවිතේ සොඳුරු මතක. ඇවිල්ලා නටනට හිටියට අපි තාම උදේට කාලයක් නැහැ. මේ වෙලාව වෙන හොඳට බඩගින්න වෙලා ඉන්න පේනවනේ. one more. අපි තැනට නම් ආවා. හැබැයි යාළුවා ගමනක් ගිහිල්ලා හිටියේ. එයා කිව්වා අපිට බඩු ටික දාන්න කියලා එයාලා ගෙදරට. ඊට පස්සේ ඉතින් බඩු ටිකක් දාලා මහන්සි බඩගිනි සේරම ඒත් අපි ආයෙත් හොස්ටල් එකට යන්නත් ඕන නිසා පික්නි එකක් දාගෙන හොස්ටල් එකට ගියා. Finally we did it. Hello මගේ රත්තරන් යාළුවනේ බඩු ටික දැම්මා. බඩු ටික අපි නම් යනවා. මෙයාලා නම් යනවලු. අර මිනිස්සයාට යන්න තීරණයක් නැහැ තාම. මම යන්නේ නැහැ. මම කල්පනා කරන්නේ මම මෙහෙම කරලා බඩු දාලා යනවා. බඩගිනි බලන්න දේ හසරට දෙවුලනේ මම. යන්නයි හදන්නේ. Goodbye for SGM. මේ වෙද්දි යාළුවෝ ගොඩක් ගෙවල්වලට ගියා. මායි තව එක්කෙනෙක්ගේ තමයි ඉතිරි වෙලා ඉන්නේ. අපිත් හෙට ගෙදර යනවා. එන්න මේ හොස්ටල් එකට අපි කතා වෙලා ආවේ 6 දෙනෙක් ඉන්න. උදේම ඇවිල්ලා රූම් ගත්ත කෙලින් අපිට උඩ තට්ටුව